එතකොට පිග්මන්ටේෂන් ඒ ඉෂුස් මට නැහැ. මට තිබුණේ එකම ප්‍රශ්න තමයි පිම්පල්ස් ප්‍රශ්න. මේ දෙකම මට එකට හෙල්ප් වුණා කියලා. මගේ ඩැමේජ් වෙලා තිබුණු ස්කින් එකට මම මොනවද යූස් කරපු ප්‍රොඩක්ට්. අපි වැඩි කතා නැතුව එහෙනම් යන් අපේ වීඩියෝ එකට. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සනීපෙන් ඇති කියලා. ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක් කරන්න ඕනේ. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක් කරලා subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි පල්ලෙහින් තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට update එකක් එනවා. ඉතින් මේ vlog එක විශේෂයෙන්ම girls-ලට ඉතින් boy කෙනෙක් බලනවා නම් ඔයාගේ girl-ටත් මේ vlog එක share කරන්න. මොකද මම අද කතා කරන්නේ මෙන්න මේ විදියට ඩැමේජ් වෙන මගේ ස්කින් එක මම කොහොමද මෙන්න මේ විදියට රිකවර් කරගත්තේ කියන එක. මම මේ වීඩියෝ එකට කිසිම ෆිල්ටර් එකක් යූස් කරලා නැහැ. only මගේ ෆෝන් එකේ කැම් එක විතරමයි. මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම කතා කරොත් පර්සනලි මම ගැන මම කැමති ලස්සනට ඉන්න සුදුවට ඉන්න. කියන්නේ මං චූටි කාලේ නම් මට අපේ අම්මට මම කිව්වේ මට සුදු වෙන්න ඕනේ මට ලස්සන වෙන්න ඕනේ කියලා. කියන්නේ මගේ වටේ ඉන්න අය දන්නවා මම මගේ ස්කින් එකට මම සෑහෙන වියදම් කරන කෙනෙක්. ඉතින් අපි හැමෝම ජීවත් වෙන චූටි කාලේ අයනේ. ඒ වුණාට අපි ඒ චූටි කාලේ අපි ගොඩාක් දේවල් වෙනුවෙන් අපේ සල්ලි නාස්ති කරනවානේ. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා නම් අපෝ අර ක්‍රීම් එක ගන්නවා මෙයා මේ ක්‍රීම් එක ගන්නවා අපි මැරෙන මිනිස්සුනි කියලා. එහෙම නෑ. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. කවුරු හරි කියනවා නම් ලස්සන වෙන්න අපි සල්ලි වියදම් කරන එක බොරු වැඩක් කියලා. මම කියන්නේ නෑ. ඒක අපි වෙනුවෙන්ම කරගන්න ඉන්වෙස්ට් එකක්. මොකද මම කැත්තට මගේ මූණේ පිම්පල්ස් තිබිලා එහෙම මම කොහෙට හරි තැනකට ගියොත් ඒ මාව දකින මිනිස්සු මගේ මූණට නොකියුවොත් කියන්නේ පස්සේ හරි කියනවා අපෝ අර ළමයාගේ කැත බලන්නකෝ අර මූණේ කැත බලන්නකෝ ඇයි අර ළමයාට බැරි මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කරගන්න කියලා ඒක කියනවා. ඉතින් අපි හැමතිස්සෙම ඉන්න ඕනේ තව කෙනෙක්ට අපිව දැක්කහම ආස හිතන විදියට තමයි අපි කියන්නේ මම කියන්නේ ලොකු බ්‍රෑන්ඩඩ් කියන්නේ හොඳම බ්‍රෑන්ඩඩ් අපි යූස් කරන්න ඕනේ. එහෙම නෑ. මම කියන්නේ අපි ඇත්තටම අපිට තියෙන හර්බල් ප්‍රොඩක්ට් එකක් වුණත් අපි ඒක හැමදාම ස්කින් කෙයාර් රූටින් එකක් හදාගෙන අපි ඒ දේවල් හැම දවසකම මේන්ටේන් කරගෙන යනවා නම් මම කියන්නේ අපිට පුළුවන් ලස්සන ස්කින් එකක් දවසින් දවස අපේ ස්කින් එක ඩෙවලොප් කරගන්න. ඇත්තටම මම ලංකාවේ ඉන්න කාලේ නම් මගේ ස්කින් එකේ එහෙම ලොකුවට ප්‍රශ්න තිබුණේ නැහැ. කියන්නේ මගේ සාමාන්‍ය ගර්ල්ස්ලට මෙන්සස් කාලෙට හරි ස්කින් එකේ පොඩි පිම්පල්ස් එකක් දෙකක් එනවනේ. හැබැයි මම ලංකාවේ ඉන්න කාලේ මගේ එහෙමවත් පිම්පල් එකක් ආවේ නැහැ. හැබැයි මම මෙහෙට ඇවිල්ලා සති දෙකක් විතර ගියාට පස්සේ මගේ මූණ මටම බලන්න බැරි තරම් කැත වුණා. ඒ කියන්නේ පිම්පල්ස් ඇවිල්ලා මේ සයිඩ් ඔක්කොම ඩ්‍රයි වෙලා ස්කින් එක පීල් අවුට් වෙලා මාර විදියට කැත වුණා. ඉතින් මම එක ප්‍රොඩක්ට් යූස් කරා. ඒ යූස් කරපු ප්‍රොඩක්ට් වලින් මට ඇත්තටම රිසල්ට් සමහර ප්‍රොඩක්ට් වල තිබුණා. හැබැයි සමහර ප්‍රොඩක්ට් වල මට රිසල්ට් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒකකොට අනිත් දේ තමයි අපේ ලංකාවේ වැඩි දෙනෙක්ට තියෙන්නේ බ්‍රවුන් ස්කින් එකක්. ඒකට හේතුව තමයි අපි ආසියාතික රටක නිසා තමයි අපේ ස්කින් එක වැඩි දෙනෙකුගේ බ්‍රවුන් කලර් වෙලා තියෙන්නේ. ෆෙයා ස්කින් නැතුව නෙමේ. ප්‍රසන්ටේජ් එකක් විදිහට ගත්තොත් 70%ක් විතර ඉන්නේ බ්‍රවුන් ස්කින් තියන අය. මට හිතන දේ සුදු කෙනෙක්ගේ ස්කින් එකක් මෙහෙම අල්ලලා අපි බ්‍රවුන් ස්කින් කෙනෙක්ගේ ස්කින් එකක් මෙහෙම අල්ලලා බැලුවොත් සුදු කෙනාට වඩා බ්‍රවුන් ස්කින් එක තියෙන කෙනාගේ ස්කින් එක ටයිට් වැඩි. මම කියන්නේ සාමාන්‍යයෙන් සුදු කෙනෙක්ගේ ස්කින් එක ඉක්මනට වයසට යනවා. හැබැයි බ්‍රවුන් ස්කින් එකක් අඳුරු ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ එයාලා වයසට යන්නේ නැහැ කියන්නේ නැහැ. හැබැයි ටිකක් යලා හිමීට තමයි යාලා වයසට යන්නේ. අපි බලමු මේ විදිහට ඩැමේජ් වෙලා තිබුණ ස්කින් එක මේ විදිහට රිකවර් කරගත්තේ කොහොමද කියලා.
මං හිතන්නේ මගේ ස්කින් එක මේ විදිහටම ඩැමේජ් වෙන්න මේන් රීසන් එක උනේ මම චූටි කාලේ ඉඳන්ම අපේ රටේ ඉඳලා එකපාරට මේ රටට ඇවිල්ලා මගේ වෙදේ එක වෙනස් වුණා. ඒ වගේම තමයි මම යූස් කරපු ප්‍රොඩක්ට් වෙනස් කරන්න වුණා. ඉතින් මං හිතනවා ඒ හේතුන් නිසා තමයි මේ විදිහටම මගේ ස්කින් එක ඩැමේජ් වුනේ කියලා. අනිත් දේ තමයි අපි මොන ප්‍රොඩක්ට් එක තෝරගන්නත් කලින් අපි දැනගන්න ඕනේ අපිට තියෙන්නේ මොන සමක්ද කියන එක. ඔයාලට පේනවා ඇති මගේ ටී-සෝන් එක ඔයිලි. හැබැයි මගේ චින් ඒරියාස් නෝමලි ස්කින් එකක් තියෙන්නේ. අපි දැනගන්න ඕනේ අනිත් දේ තමයි අපිට තියෙන්නේ මොන ස්කින් ටයිප් එකක්ද කියන එක. අපිට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්ද, ඩ්‍රයි ස්කින් එකක්ද, නෝමල් ස්කින් එකක්ද, කම්බිනේෂන් ස්කින් එකක්ද, එහෙමත් නැත්නම් සෙන්සිටිව් ස්කින් එකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. මම ඔයාලට කෙටියෙන් කියලා දෙන්නම් අපි කොහොමද අපේ ස්කින් එක ගෙදරින් ඉඳන්ම ඇනලයිස් කරන්න කියලා. ඔයාලගේ ටිකක් උදේ නැගිටලා ඔයාලා දවල් වගේ වෙගෙන එද්දී ඔයාලගේ ස්කින් එක මෙහෙම අල්ලලා ඔයාලට තේරෙනවා නම් ඔයිල් කියලා ඔයාලට තියෙන ඔයිල් ස්කින් එකක්. හරිද? අනිත් එක තමයි ඔයාලගේ ටී-සෝන් එක ඔයිල් වෙලා ඔයාගේ චින් ඒරියාස් නෝමලි තියෙනවා නම් ඔයාලට තියෙන කම්බිනේෂන් ස්කින් එකක්. ඒ වගේ තමයි ඔයාලා දන්නවා ඩ්‍රයි ස්කින් එකක් කියන්නේ අපේ මේ හම පීල් අවුට් වෙන එකට තමයි අපි ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා කියන්නේ. නෝමල් ස්කින් එකක් කියන්නේ නෝමලි කිසිම ඉෂුව එකක් නැහැ. නෝමල් ස්කින් වලට පිම්පල්ස් එනවා අඩුයි. එතකොට බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එනවා අඩුයි. රින්කල්ස් එනවා අඩුයි. ඒ නෝමල් ස්කින් එකට. එතකොට සෙන්සිටිව් ස්කින් එකක් අපිට මෙන්න මේකයි කියලා කියන්න බෑ. මොකද කෙටියෙන්ම කිව්වොත් සෙන්සිටිව් ස්කින් එකක් අපිට අඳුරගන්න පුළුවන්. අපි අවුවේ ගියහම අපේ ස්කින් එක ගොඩාක් කියන්නේ රතු වෙනවා නම් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරාම අපේ ස්කින් එක කසනවා නම් ඒ වගේ තමයි ඉක්මනට ඇලර්ජි වෙනවා නම් ඔන්න අපිට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එකක්. ඉතින් අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නවා නම් අපි මේ දැන් අපි සාමාන්‍යයෙන් ස්ටෝර් එකට ගිහිල්ලා මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරා නම් අපි දැනගන්න ඕනේ අපිට මොකද තියෙන ස්කින් එක කියලා. දැන් මට කම්බිනේෂන් ස්කින් එකක් තිබිලා මම ඔයිල් ස්කින් වලට අරගත්තත් මට එතනදී ඒකට රිසල්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් මගේ ස්කින් එක ඉස්සෙල්ලාම කිව්වනේ ඉතින් මගේ ස්කින් එකේ පිම්පල්ස් ප්‍රශ්න විතරක් නෙමෙයි මගේ ස්කින් එක ඩ්‍රයි වුණා කියලා. මම ස්කින් ඩ්‍රයි වෙච්ච එකට නම් මම යූස් කරපු ප්‍රොඩක්ට් තමයි The Ordinary brand එක. ඒකේ මම යූස් කරේ මොයිස්චරයිස් එකයි, නයිසිනමයිඩ් එකයි, අනිත් එක හයිඩ්‍රොනික් ඇසිඩ් එකයි, ක්ලෙන්සර් එකයි තමයි මම යූස් කරේ. මම මාස 3ක් විතර එක දිගටම මම ඒක යූස් කරලා මට හිතුණාට පස්සේ මගේ ස්කින් එක දැන් මට කලින් තිබුණ ස්කින් එක ආවා කියලා මම මේ ප්‍රොඩක්ට්ස් නතර කරා. ඊට පස්සේ මට තිබුණ ලොකුම ප්‍රශ්න තමයි මෙන්න මේ ඒරියාස් වල පිම්පල්ස් එන්න ගත්තා. අද එකක් આવත් හෙටත් එකක් එනවා. ඒ වගේ බලන් ඉද්දී මගේ ෆේස් එකේ පිම්පල්ස් ආවා. ඊට පස්සේ මෙහෙම ප්‍රොඩක්ට්ස් බැලුවා. මෙහෙ ටිකක් තියෙනවා ස්කින් කියා. හැබැයි චුට්ටක් ඒවා එක්ස්පෙන්සිව්. ඉතින් ඒ නිසා මට හිතුණා මම ලංකාවෙන් හොඳ ප්‍රොඩක්ට් එකක් තිබුණොත් ගන්නවා. එහෙම නැත්නම් මෙහෙන් අරන් බලනවා කියලා. ඉතින් ওই විදිහට ඉද්දී මට රැන්ඩම්ලි මම TikTok එකේ යද්දී මට එකම එක ප්‍රොඩක්ට් එකක් හම්බුණා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක ප්‍රොඩක්ට් ප්‍රොමෝෂන් එකක්වත් කිසිම දෙයක් නෙමෙයි. මේක මගේ ඔනස්ට් රිවිව් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඊට පස්සේ මම ඒ පේජ් එකට ගිහින් බැලුවාම ගොඩක් රිසල්ට් ටික ෆීඩ්බැක් දාලා තිබුණා. ඉතින් ඊට පස්සේ මට හිතුණා එකක් යූස් කරලා බලන්න ඕනේ කියලා මම ඕඩර් එකක් දාලා මම අපේ ගෙදරට තමයි යවුවේ. අපේ අයියාත් මම මෙහෙට ගෙන්න ගත්තා. මොකද ඩිලිවරි කොස්ට් එක ටිකක් වැඩි. කියන්නේ අපි ඒ ප්‍රොඩක්ට් එකටත් වඩා ඩිලිවරි කොස්ට් එක යනවා. ඒ නිසා තමයි කොහමරි මට ඒක එන්නත් මාස 2ක් විතර ගියා. ඒක ඇවිල්ලා මම සති 3ක් 4ක් හරියටම යූස් කරා. යූස් කරද්දි මට තේරුණා දැන් ස්කින් එක නෝමල් වෙගෙන එනවා කියලා. මෙන්න මේක තමයි මම පාවිච්චි කරේ. මේක ඔයාලා දන්නවත් ඇති සමහරක් අය මේ සිල්කි නයින් සීරම් එක. මේක පිම්පල්ස් වලට, පිම්පල්ස් මාර්ක්ස් වලට
බෙස්ට් ප්‍රොඩක්ට් එකක්. මේක මම දන්න විදියට ලංකාවේ පළවෙනි වතාවට තමයි ෆේස් එකටයි බොඩි එකටයි දෙකටම යූස් කරන්න පුළුවන් සීරම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක යූස් කරලා මට හම්බෙච්ච බෙනිෆිට් තමයි ඔයාලට පේනවා ඇති මගේ ස්කින් එකේ දැන් පිම්පල්ස් නෑ. තියෙන්නේ පිම්පල්ස් මාක් විතරයි තියෙන්නේ. පිම්පල්ස් එනවත් අඩුයි දැන්. මාසෙකට එකක්වත් එන්නදි තරම්. මේකත් එක්ක මම මෙන්න මේකත් යූස් කරා. ඇත්තටම මම මේක ගැන ලොකු දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න නැහැ. මොකද මේක හෝම් මේඩ් ක්‍රීම් එකක්. ඒ නිසා මට ඔයාලට මේක ගන්නම කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ස්කින් වෙනස්. ඒ නිසා සමහර විට ඔයාලට මේක හරියන්න පුළුවන්. සමහර විට ඔයාලගේ ස්කින් එකට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මට ඔයාලට මේක රෙකමන්ඩ් කරන්න බෑ. හැබැයි පර්සනලි මම මේක 1 month කන්ටිනියු කරා. මම දැන් මේක මෙහෙට ගෙනගනකොට සුදු වෙනවා කියලා. මේකට සුදු වෙනවා නැත්තේ නැහැ. අපිට අර තියෙන කලයකට වඩා අපේ කලයක ටිකක් අප් වෙනවා. හැබැයි අර අපි හිතන තරම් සුදක් නම් මේකෙන් එන්නේ නැහැ. මම මේක දැන් යූස් කරන්නෙත් නැහැ. දැන් අපිට අපේ ස්කින් එකේ පිම්පල් එකක් එනවා නම් අපිට කලින් තේරෙනවානේ. කියන්නේ චුට්ටක් දිද්දෙනවා, රතු වෙනවා, එහෙම තියෙනවානේ. ඉතින් එහෙම වෙද්දී මම කරන්නේ මේක ගානවා. ඒ පිම්පල් එක නැතන ටිකක් ගානවා වැඩිපුර. එතකොට දවස් දෙකක් විතර එහෙම ගහද්දී පිම්පල් එක එහෙම එන්නේ නැහැ. ඩේලි මම මේක අනිවාර්යයෙන්ම උදේට යූස් කරනවා. රෑටත් යූස් කරනවා. මම මේක කොහොමත්ම පිම්පල් එකක් ආවොත් විතරයි මේක යූස් කරන්නේ. නැත්තම් ඩේලි යූස් කරන්නේ මම මෙන්න මේක. මේක යූස් කරන විදිය තමයි හොඳට අපේ ෆේස් එක ක්ලෙන්ස් කරලා මේකෙන් ඩ්‍රොප්ස් 3-4ක් අරගෙන දවසට දෙපාරක් හොඳට මසාජ් කරන ගමන් තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. මේකේ බෙනිෆිට් ගැන කතා කරොත් මම කලින් කිව්වා වගේම හෝම් මේඩ් ක්‍රීම් එකක් යූස් කරලා මගේ ස්කින් එකට සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට සෑහෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ආවා. ඉතින් මේක යූස් කරලා හරියටම සති 3-4ක් යූස් කරද්දී මට ඒ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් වුණා. ඒ විතරක් නෙමේ මේක මෙයාලා කියලා තියෙනවා ඇක්නි, එතකොට ඇක්නි ස්කාර්ස්, ඒ වගේ තමයි හයි පිග්මන්ටේෂන්, ස්ට්‍රෙච් මාක්, ඕපන් පෝසස් වගේ දේවලුත් මේක යූස් කරද්දී එහෙම තියෙනවා නම් නැති වෙනවා කියලා. ඒ විතරක් නෙමේ මේක මොයිස්චරයිසර් ගතිය ගැන කතා කරොත් අපිට හොඳ හයිඩ්‍රේටින් එකක් ලබා ගන්න පුළුවන්. 24 hours කියලා තමයි මෙයාලා නම් කියලා තියෙන්නේ. පර්සනලි මම කියන්නේ පැය 12කට වඩා කාලයක් අපිට ස්කින් එක හයිඩ්‍රේට් කරලා තියාගන්න පුළුවන් මේක යූස් කරොත්. අඩුයි. ඊට අමතරව ඔයාලට මට කියන්න තියෙන්නේ ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ ස්කින් එකේ කියන්නේ සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ. ඔයාලට අර ලොකුවට ප්‍රොඩක්ට් යූස් කරන්න බෑ කියලා හිතනවා නම් ඔයාලා නිතරම අයිස් කීප් ට්‍රීට්මන්ට් එක උදේටයි රෑටයි දෙකටම කරන්න. මම හිතනවා 50% වගේ ඔයාලට ඒකෙන් ඔයාලගේ පිම්පල්ස් එන එක අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ස්කින් එකේ ප්‍රශ්න තිබුණ කාලේ ස්කින් කෙයාර් රූටින් එකක් විදියට ෆලෝ කරේ මම ওই දේවල් තමයි. ඊට අමතරව මට ඔයාලට කියන්න තියෙන්නේ හොඳට වතුර බොන්න. ඒ වගේම තමයි අපේ මොනතරම් දේවල් කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් බාහිරින් ආලේප කරත් වැඩක් නැහැ. අපි අභ්‍යන්තරයට අපි ඉස්සෝ දැල්ලෝ කකුලුව වගේ සැර කෑම ජාති කාලා අපි එළියෙන් කොච්චර හොඳ ක්‍රීම් එකක් ගෑවත් ඇති වැඩක් නැහැ. ඉතින් හොඳට වතුර බොන්න, කෑම බීමෙන් පරිස්සම් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එක ලස්සන කරගන්න. ලොකු දේවල් ලොකුවට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. පොඩි දේවල් කරලා අපේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට අපිට සොලියුෂන් හොයාගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි කිසිම කෙනෙක්ගේ ස්කින් එක 100% පර්ෆෙක්ට් නැහැ. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔයාලටත් පේනවා ඇති මගේ ෆේස් එකට වඩා මගේ බෙල්ල කලර් එක චුට්ටක් වැඩි කලර් ටෝන් දෙකකට තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි අපි හැමෝටම එකම විදියට ෆුල් බොඩි එකම තියාගන්න බෑ. අපේ කලර්ස් වෙනස්. ඉතින් මම කියන්නේ
මම මේ කියපු ට්‍රික්ස් ටික ෆලෝ කරලා ඔයාලටත් මේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලගේ ස්කින් එකේ ප්‍රශ්න ටික නැති කරගන්න පුළුවන් කියන දේ. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. අද මම මේ vlog එකකින් ඔයාලත් එක්ක share කරගත්තේ damage වෙච්ච මගේ skin එකට මම use කරපු product මම මොනවද කරේ කියන එක. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්. මාව අහගෙන හිටියට මාව බලන් හිටියට ඔයාලට thank you so much. ඒ විතරක් නෙමෙයි මාව තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් මතක් කරලා මාව subscribe කරන්න. bye bye.